යම් කෙනෙක් සෝවාන් වුණා නම් නිවන් දකින්නතුරු ආයේ කවදාවත් නිරේට නොයන බව ධර්මයෙන් අපි හොඳටම දන්නවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ අපිටත් මගක් කියලා දුන්නා. සෝවාන් වෙන්න බැරි වුණත් අපායෙන් මිදෙන ක්‍රමයක් තියෙනවා කියලා. සෝවාන් වෙන්න බැරි වුණත් අනිවාර්යෙන් අපායෙන් මිදෙන ක්‍රමය මොකද්ද? බුදුන් සරණ යෑම. මම මුලින් මතක් කළා කොච්චර අමාරුද? නමුත් හරියටම සරණ ගියොත් කොච්චර ශ්‍රේෂ්ඨද? මතක තියාගන්න ඕනේ. ආන් එහෙම හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු පිරිසකට තමයි මේ ලෝකේ බෞද්ධ කියලා කියන්නේ. එවන් බෞද්ධයෙක් බවට පත් වෙන්න මොන තරම් සංසාරේ පින් කරන්න ඕනේද? මම පෙරත් දේශනාවල් වල නිතර කියපු කතාවක්. ඇමරිකාව ජපානයේ මේ වගේ රටක ජනාධිපති කෙනෙක් වෙන්න ලාභය ලැබනවට වඩා ලංකාව වගේ රටක සම්මා දිට්ඨිකව යාචකයෙක් බවට පත් වෙන්න ඊට වඩා පින් කරන්න ඕනේ කියලා. මොකද කොච්චර සැප වින්දත් ඔවුන් මරණයත් එක්ක අනිවාර්යෙන් නිරේට බව දන්නවා. නමුත් මේ රටේ යාචකයෙක් වෙලා හරි ඉපදිලා හරියට තුනුරුවන් සරණ යන්න පුළුවන් වුණොත් මරණයත් එක්ක සුගතිය. ඒ තරම් වටිනවා මේ වාගේ පුණ්‍යවන්ත රටක ලබන සම්මාදිට්ඨික ජීවිතය. එමන අපි කතා කර කර හිටියේ ඔබේ කුසට එන දරුවා දැන් කොයිතරම් වාසනාවන්තද කියලා ඔබට වැටහෙනවද? මිත්‍යා ලබ්ධියක් වැළඳ නොගෙන හරියට මව්පියෝ මග කීවොත් සම්මා දිට්ඨිය තුළ ඉදිරියට යන්න පුළුවන් සසර පිං ඇති වාසනාවන්තයෙක් නෙමෙයිද කුසට ඇවිල්ලා ඉන්නේ. ඔහුට හරියට පාර කිව්වොත් සමහර වෙලට මාර්ගඵලලාභියෙක් වෙන්නත් පුළුවන්. සදහටම සංසාරේ කෙරවල කරන්න තරම් පිං ඇති කෙනෙක් වෙන්නත් පුළුවන්.